Hello, welcome to Search Ministry channel. අද අපි කතා කරන්න යන්නේ why retrieval is the new ranking කියන SEO සහ AI search වලට වඩාත්ම වැදගත් topic එකක් ගැන. හරි අපි දැන් බලමු why retrieval is new ranking කියන concept එක ගැන පොඩ්ඩක්. Traditional search engine කරන්නේ document සහ web page rank කරන එක. Traditional search එකේදී ඔයාට Google search එකේ result වල 10 blue links කියන web page 10ක් rank කරලා තියන්න බලන්න පුළුවන්. නමුත් AI search වල large language models වල වෙන්නේ document එකක් rank කරන එක නෙමෙයි. ඒ වෙනුවට AI system කරන්නේ relevant information තියෙන section passages හෝ chunks retrieve කරලා ඒකෙන් answer එකට query එකට answer එකක් generate කරලා දෙන එක. ඒක තමයි අද ඔයගොල්ලෝ දකින්නේ GEO එහෙම නැත්නම් generative search engine optimization එහෙම නැත්නම් AEO answer engine optimization සහ AI search optimization කියලා අපි කතා කරන concept තියෙන්නේ. ඉස්සර objective එක තිබ්බේ how do I rank my document කියන එක. දැන් objective එකලා තියෙන්නේ how do I rank my document but also how do I make my content retrievable, understandable සහ usable by AI system කියන එක වැඩි important වෙලා තියෙනවා මේ AI boom එකත් එක්ක. ඒ නිසා retrieval තමයි AI යුගයේ අලුත්ම ranking එක වෙන්නේ. මේක තමයි බ්ලොග් පෝස්ට් එක මේකේ 12 retrieval methods ගැන කතා කරනවා. ගිහිල්ලා කියවන්න. අපි අද කතා කරන්නේ concept 6ක් ගැන විතරයි. අනිත් ඒවත් කියවලා idea එකක් ගන්න. හරි අපි අද යම් පළවෙනි concept එක vector similarity කියන concept එක. vector similarity කියන concept එකේදී calculate කරන්න ක්‍රම කිහිපයක්ම තියෙනවා. cosine similarity, dot products, L2 distance කියලා methods වගේක් තියෙනවා. ඊට පස්සේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් best coffee machine කියන එක keyword එකක් විදිහට search query එකක් විදිහට ගත්තොත් best coffee machine 2026 කියන query එකක් විදිහට ගත්තොත් සාමාන්‍යයෙන් AI සහ Google කරන්නේ මුලින්ම මේක tokenize විදිහට කඩා ගන්න. tokenization කියන්නේ ඒක words ම නෙවෙයි words 750කට සාමාන්‍යයෙන් token 1000ක් වගේ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ එක word එක token දෙකකට කැඩෙන්න පුළුවන්. ඒ විදිහට දැනට තේරුම් ගන්න ඕක further වුණා ඔයගොල්ලන්ට Google search කරලා ඔකේ idea එක ගන්න පුළුවන්. ඊට පස්සේ මේ tokens මේක convert වෙනවා number format එකට. මේකට අපි කියනවා vectorize වෙනවා කියලා. මේ number format එකට වෙනස් වෙච්ච ඒවා ඊට පස්සේ යනවා embedding space කියලා අපි කියනවා normal technical වචනේ. ගිහිල්ලා ඒ ගැන දැන් අර query එක ඒ vectorize වෙලා embedding space එකට යනවා. එතකොට වෙන්නේ ඒ අපිට exact keyword නැතුණත් අර ඒ process එකකින් අපිට පුළුවන් මේ query එකේ intent එක meaning එක මොකක්ද කියලා අර semantically identify කරගන්න. ඊට පස්සේ වෙන්නේ දැන් අපි දන්නවා මේක intent එක මොකද්ද meaning එක මොකද්ද මේ user search කරන්න කියලා. ඊට පස්සේ Google කරන්නේ මේ similar documents බලනවා. ඒ similar documents වල තියෙනවා content embedding. දැන් මෙතන වෙන්නේ query embedding. ඊට පස්සේ අනිත් documents බලනවා content embedding කියන්නේ ඒවත් තියෙන text එක convert වෙලා text හරි graphic හරි ඕල් තියෙන ඒවා convert වෙලා ඒවත් embeddings ඇදලා තියෙනවා. ඒවා match කරනවා මේ query එකට. ඒකට වඩාම semantically match නැත්නම් අපිට exact keywords තියෙන්න ඕනේ නැහැ. semantically match documents ටික retrieve වෙලා ranking වලට එනවා. ඕක දැන්ට modern AI වලට එන්නත් කලින් ඕක Google use කරනවා. ඒතකොට එහෙම තමයි එතන ඒ vector similarity කියන concept එක පාවිච්චි වෙන්නේ. දැන් SEO vector gap analysis කියලා අපි tool එකක් හදලා තිනවා. මේකෙන් පුළුවන් especially ඔයාගේ හිතන්නකෝ ඔයාට keyword එකක් තියෙන rank කරගන්න. ඔයාට මේ keyword එක දාලා සහ මේ keyword එක rank වෙන top competitors ලා කවුද කියලා බලලා ඒගොල්ලන්ගේ details දාලා අපිට gap එක identify කරගන්න පුළුවන්. අපිට කලින් මේක tool එකට යන්නේ tools ගිහිල්ලා අපේ search ministry website එකට ඇවිල්ලා tools ගිහිල්ලා මෙතන පල්ලෙහා SEO vector gap analyzer කියන එක ක්ලික් කරාම ඔයාලට මේ tool එකට එන්න පුළුවන්. ඊට පස්සේ tool එකට ඇවිල්ලා මුලින්ම දාන්න ඔයාගේ search query එක. ඊට පස්සේ at least two competitors ලා details දාන්න ඔයාගේ page එක දාලා ක්ලික් කරන්න ඒක විනාඩි කිහිපයක් යයි. මෙතන වීඩියෝ එකකින් හින්දා අපි මේක process එක increase කරලා තියෙනවා. ඊට පස්සේ ඒක generate වෙන මේ වගේ report එකක්. මෙතන තියෙනවා content gap analysis, shallow topics, well covered areas එහෙම කියලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා ඔයාලට ක්ලික් කරලා බලන්න පුළුවන් මේ gap එක මෙතන මේ graphically පෙන්වන්නේ ඒ vectorization space එක. ඊට පස්සේ ඔතන බලන්න පුළුවන්
sorry අතන බලන්න පුළුවන් your pages show gaps කිව්වහම අපිට additional details ගිහිලා අපේ gap එක උනත් directly බලන්න පුළුවන්. right ඒකේ ඊට පස්සේ පල්ලෙහා මේකේ තව recommendations එනවා මේ recommendations බලන්න පුළුවන්. ඒක ගිහිල්ලා බලලා ටෙස්ට් කරලා බලලා implementation කරලා බලන්න optimization කරන්න පුළුවන්. හරි BM25 BM25 කියන්නේ traditional search engine වල දීර්ඝ කාලයක් අපි භාවිතා කරපු keyword matching කියන method එක. මේක ඇත්තටම sparse and hybrid කියන method ඒ section එකට තමයි අදාළ වෙන්නේ. right ඒ කියන්නේ keyword exact matching කියන එක අපි all SEO කරපු කාලේ ඉඳන් keyword matching එකට keyword matching කියන එකම තමයි තියෙන්නේ. මොකක් කට්ටිය හිතන් ඉන්නේ මේ AI search ආවට පස්සේ keyword matching නැති වුණා කියලා. නමුත් ඒක නෙමෙයි අදත් AI search වල exact matching උත් බලපානවා. ෆික්ස් රේට් හෝම් ලෝඩ් කියන අපි කොරිය ගත්තොත් අපිට හුඟක් වෙලාවට අඩුම ගානේ දැන් එක්සැම් මැචින් කීවර්ඩ් එකක් තියෙනවා නම් chance එක තාමත් තියෙනවා රෑන්ක් වෙන්න. මොකද ඒකෙන් තම කවදාකවත් රෑන්ක් වෙන්නේ නැහැ. මොකද ඒක ටිකක් weight එක අඩු කරපු retrieval method එකක්. හැබැයි ෆික්ස් රේට් හෝම් ලෝන් කියන එක ඔය කන්ටෙන්ට් එකේ තියෙනවා නම් ඔයාට රෑන්ක් වෙන්න ඒක බලපානවා. මොකද එහෙම එකක් නැති එකට වඩා ඔයා ඔයාගේ තියෙන එක වැදගත් වෙනවා. ඒ කියන්නේ exact term තාමත් AI වලට තාමත් matters. ඒ කියන්නේ මෙතනදී Google සහ හුඟක් AI models ඔය ඔක්කොම method mix එකේ භාවිතා වෙනවා. අන්න එහෙම තේරුම් ගන්නකොට එතකොට අපි එක පරණයි කියලා ඒක අත්හැරලා දාන්නම හොඳ නැහැ. ඔයගලන්ට AI SEO ගැන වැඩිදුර ඉගෙන ගන්න කැමති නම් ඔයගලන්ට join වෙන්න පුළුවන් API DMK Search Engine Optimization Mastery Program එකට. මේ ප්‍රෝග්‍රෑම් එකේ AI in SEO track sessions වලට මම resource panelist කෙනෙක් විතර ඉන්නවා. හරි ඒ මතක් කිරීමත් කරලා අපි යමු ඊළඟ section එකට. හරි අපි ඊළඟට බලමු hybrid retrieval ගැන. AI search system එක retrieval method එකක් මත depend වෙන්නේ නැහැ. ඒ වෙනුවට මම කලින් කිව්වා වගේ ඒගොල්ලෝ multiple methods use කරනවා. ඒක vector similarity වෙන්න පුළුවන් BM25 වෙන්න පුළුවන් වෙනත් retrieval signals කිහිප එකට combine කරලා base result එක හොයනවා. මේ approach එකට තමයි අපි hybrid retrieval කියන්නේ. උදාහරණ ලෙස BM25 method එක exact keyword සහ pace match කරන්න පුළුවන්. vector similarity method එක meaning සහ intent කියන එක match කරන්න පුළුවන්. hybrid retrieval වලදී මේ signal දෙකම එකට භාවිත කරන නිසා system එකට relevance එක තවත් හොඳින් determine කරන්න හැකියාව තියෙනවා. ඒ නිසා user search කරන exact term තිබෙනා වගේම topic එක ගැඹුරින් cover කරන content වලට වැඩි වාසියක් ලැබෙනවා. කියන්නේ සරලව කිව්වොත් keyword විතරක් ප්‍රමාණවත් නැහැ semantic coverage එකක් තිබීමත් ප්‍රමාණවත් නැහැ. මේ දෙකම තියෙන කොට තමයි hybrid retrieval system එකේදී වැඩිපුර retrieve වෙන්නේ. right මේක modern AI SEO වෙන කලිනුත් AI search වෙන කලිනුත් Google use කරන concept එකක්. ඒ නිසා modern සහ AI search optimization වලදී keyword optimization සහ semantic optimization දෙකම කියන දෙක දැන් මේ පෞගිය කාලේ හොඳට බලපාන විදිය අපිට තේරුම් ගන්න පුළුවන්. hybrid retrieval කියන්නේ මේ දෙකම හොඳින් එකතු කරලා මේක AI වලට use කරනවා ඒ content retrieval කිරීමේදී. ඒක තමයි ඔයගොල්ලෝ දැනගන්න ඕන concept එක hybrid retrieval වල. හරි අපි දැන් බලමු cross encoder re-ranking කියන concept එක. මේක ඇත්තටම retrieval process එකේ අවසානයේ වෙන quality check එකක් වගේ. කියන්නේ vector similarity සහ BM25 methods වලදී query එක සහ content එක වෙනම ඇනලයිස් කරනවා. ඊට පස්සේ ඒව අතර සිමිලාරිටි හෝ කීවර්ඩ් රිලෙවන්ස් එක බලලා මෙෂර් කරනවා. නමුත් ක්‍රොස් එන්කෝඩර් රීරැන්කින් එකේ වෙන්නේ වෙනස් දෙයක්. ඒකේ වෙන්නේ කොඩි සහ කන්ටෙන්ට් එක එකට කියවලා කන්ටෙන්ට් එක ඇත්තටම යූසර්ගේ ප්‍රශ්නෙට පිළිතුරු දෙනවද කියලා AI සිස්ටම් එක තීරණය කරනවා. AI සිස්ටම් එකේ විතරනේ Google වලත් ට්‍රැඩිෂනල් Google එකෙත් මොඩර්න් Google එකෙත් වෙන්නේ ඕක. ඒ කියන්නේ මුළු කන්ටෙන්ට් එකයි කොඩි එකයි දෙකම එකට කියවනවා. ඒ කියන්නේ කීවර්ඩ් මැච් වෙනවද සිමෙන්ටික් සිමිලාරිටි කියනකට වඩා මේ කන්ටෙන්ට් එකේ යූසර්ට ආන්සර් එක දෙනවද එහෙනම් ඉන්ටෙන්ට් මැච් වෙනවද කියන එක තමයි වැඩිපුරම බලන්නේ. මෙන්න මේක very important. අනවශ්‍ය ලෙස දැන් ඉස්සර තිබ්බා ස්කයිකේපර් ටෙක්නික් කියලා එකක්. නිකන් වර්ඩ් කවුන්ට් එක එන ලොකු නම්බර් එකක් තියෙනවා. ඒක
2015 වගේ කියන කාලේ වැඩ කරා. නමුත් ඒක අද වෙනකොට වැඩ කරන්නේ නැහැ. ඒකට අනවශ්‍ය ලෙස ඉන්ට්‍රොඩක්ෂන්, අනවශ්‍ය ලෙස ෆිලර් කන්ටෙන්ට්, අනවශ්‍ය ලෙස කන්ක්ලූෂන් ඔර වර්ඩ් කවුන්ට් එක හිට් කරන්න ලියන්න එපා. එහෙම ලිව්වහම වෙන්නේ අර අදාළ අවශ්‍ය කොටස යූසර්ගේ ඉන්ටෙන්ට් එකට අවශ්‍ය කොටස අපිට බරී කරන එක. ඒ කියන්නේ අපිට යූසර්ට දෙන්න ඕන ආන්සර් එක පැරග්‍රාෆ් 10ක් පල්ලෙහා නම් තියෙන්නේ. එතනදී ඔයාගේ මෙතන ක්‍රොස් එන්කෝඩර් රීරැන්කින් ස්කෝර් එක ඩවුන් වෙලා ඔයාව රෑන්ක් කරන තත්ත්වයටපත් වෙනවා. right? ඒක නිසා AI වලදී යූස් කරන තමයි answer first writing structure. AI search සහ modern retrieval system ඉතා වැදගත්. answer first writing structure. අපි ඒ ගැන වැඩිපුර contextual compression කියලා අපි concept එකක් කතා කරන. එතනදී කතා කරන අපි ඒක කතා කරමු. නමුත් ඔයාගේ heading එකක් හරි මාක් හරි paragraph එකක් හරි section එකක් දුන්නොත් ඒක ඒ paragraph එකේ මුලට දෙන්න. අපි ඔයාගේ main intent එක main query එකට answer එක paragraph වල මුලට දෙන්න. මුල් paragraph වල දෙන්න. ඊට පස්සේ explanation supporting details ඔයාලට add කරන්න පුළුවන්. හැබැයි මේකට තව contrast වෙන තව concept එකක් තියෙනවා. AI වල අලුතෙන් ඇවිල්ලා මේ AI වල තියෙනවා AI query fan out කියලා. query fan out එකේදී වෙන්නේ මුලින්ම sub queries. sub query දැන් මෙතන අපි කතා කරන්නේ best CRM for small business නම් එකපාරට අපි උත්තර දෙන්න යන්නේ first paragraph එක. අපි context එක දීලා ඒ කියන්නේ මේ best CRM for small business කියන එක තව sub queries වලට කඩලා sub queries මුලින් answer කරලා ඊට පස්සේ final එකේදී අර rational කියන්නේ reasoning ඒ අපි use කරන concept එක reasoning methods කියලා. එතනදී ඒකට final heading එක යටතේ answer එක දෙනවා. ඒකිට මෙතන පොඩ්ඩක් මේ cross encoder re-ranking සහ ඒ concept එක අතර පොඩි clash එකක් තියෙනවා. නමුත් මෙතනදී අපි තේරුම් ගන්න නම් content එකෙන් මොකද්ද satisfy කරන intent satisfaction කියන concept එක තේරුම් ගත්තොත් මේක තේරුම් ගන්න ලේසි. හරි අපි කතා කරමු contextual compression කියන concept එක. මේක ඇත්තටම retrieval මත නෙවෙයි retrieval වලින් පස්සේ content එක retrieve වුණා කියලාම ඔයාව AI වල site වෙන්නේ නැහැ. retrieve වුණාන් පස්සෙත් වෙන concept එකක් තමයි මේ compression කියන්නේ. ඒ කියන්නේ AI system එක මුලින්ම retrieve කරපු content එක analyze කරලා query එකට අදාළ sentence fact සහ information තෝරගෙන අවශ්‍ය කොටස් විතරයි pick කරන්නේ. මේ process එක තමයි අපි contextual compression කියන්නේ. compress කරනවා content එක. AI ඒ කියන්නේ AI mode එක මුළු page එකම කියවලා answer එක generate කරන්නේ නැහැ. ඒ වෙනුවට answer එකට අවශ්‍ය කොටස් වලින් extract කරලා compact context එකක් හදනවා. දැන් අපි studies වලින් තේරුම් ගන්න තියෙනවා මේ සාමාන්‍ය first 200 tokens කියන එක අපිට rule එකක් විදිහට කියන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ answer එක තියෙනවා නම් ඔයාගේ paragraph එකේ ඔයාගේ heading section සහ paragraph එකක් තියෙනවා නම් ඒ section එකේ first 200 tokens වල answer එක දෙන්න. නැත්තම් වෙන්නේ AI මුළු paragraphම කියව ඉන්නේ නැහැ answer එක ගන්න. ඒ first 200 tokens ඇතුළත ඔයාට answer එක දෙන්න පුළුවන් නම් ඔයාගේ retrieval chance එක වැඩි. ඔයා ඒක heading එකෙන් පස්සේ කියන්නේ filler ටෙක්ස් දාලා නම් වැඩිපුර ඉන්ට්‍රොඩක්ෂන් අර මේවා ලියලා නම් අර heading එකට අදාළව answer එකක් මුල් වාක්‍ය දෙක තුනේ එහෙම නැත්තම් first 200 tokens නැත්තම් ඔයාව retrieve උනත් ඔයා ඊළඟ ස්ටේජ් එකට යන්න තියෙන chance එක අඩු වෙනවා. මොකද අර contextual compression එකේදී ඔයාගේ content එක drop වෙනවා. ඒකින්ද retrieval වීම විතරක් ප්‍රමාණවත් නැහැ. අපි කලින් කතා කරා retrieval method වලින් පස්සේ එක තමයි contextual compression කියන්නේ. ඒතර compression stage එකේදී ආව drop වෙන්න පුළුවන් හරියට ඒ උත්තරේ within 200 tokens කියන concept එකේ දීලා තිබ්බේ නැතිලු. ඒ නිසා section එක පළමු වාක්‍ය කීපය බොහෝ වෙලාවට වටිනාම real estate එක වෙනවා content වලදී. Finally අපි බලමු semantic chunking කියන concept එක ගැන. මේකත් retrieval වලට බලපාන concept එකක්. AI system සාමාන්‍යයෙන් මුළු page එකම retrieve කරන්නේ නැහැ. ඒ වෙනුවට ඒගොල්ලෝ කරන්නේ කුඩා semantic chunk වලට කඩා ගන්න. ඒ කියන්නේ meaningful sections වලට කඩා ගන්න. මේක අපිට හරියට heading structure එක තියෙනවා නම් AI වලට ලේසි මේ sections වලට කඩා ගන්න. ඒකට මොකද heading එකක් යටතේ හරි complete understanding එකකින් ඒගොල්ලන්ට sections සහ independent topics වලට කඩා ගන්න පුළුවන්. දැන් query user කෙනෙක් query එකක් දුන්නාම ඒ query එකට අදාළ හරියන section එකෙන්
රිට්‍රීව් කරලා ඒ සෙක්ෂන් එකෙන් ආන්සර් එක ජෙනරේට් කරගන්න හැකියාව තියෙනවා. නමුත් ප්‍රශ්නයක් තියෙනවා අබ්දන අපි මේ හෙඩින් එකක් දීලා හරියට ඒ හෙඩින් එකේ සෙක්ෂන් පැරග්‍රාෆ් හරි සෙක්ෂන්ස් මික්ස් කරලා තිබ්බා මික්ස් ටොපික්ස් දාලා තිබ්බොත් රිට්‍රීවල් එකේදී සමහරට කන්ෆියුස් වෙන්න පුළුවන්. මොකද මෙතන අපි සිමැන්ටික් චන්කින් කියලා තමයි කතා කරන්නේ. රයිට් ඒකේ හින්දා අනිත් එක හෙඩින් ස්ට්‍රක්චර් එක හරි ඉම්පෝර්ටන්ට් අර පැරග්‍රාෆ් තොගයක් දාන්නට වඩා හරියට බ්‍රේක් කරලා හෙඩින් එකට සෙක්ෂන් එකක් හදලා ඒ හෙඩින් එකේදී හෙඩින් එකට ආන්සර් එක දීලා මුලින් ඊට පස්සේ එක්සැම්පල් ඇඩිෂනල් මීඩියා අර මේවා දාලා ඒ H1 H2 H3 කියන ස්ට්‍රක්චර් එක මේන්ටේන් කරලා ඒක හරියට තියා ගැනීම මාර විදිහට වැදගත් වෙනවා. එතකොට AI වට ලේසි. ඒ ඔක්කොම ලේසි වෙන්නේ මේකලන් cost of retrieval කියන concept එක යටතේ. ඒ කියන්නේ AI වට ලේසි වෙන්නේ cost එක අඩු වෙන්න තමයි අපි මේ ඔප්ටිමයිසේෂන් එක කරන්නේ. ඒක නිසා මතක තියාගන්න AI රිට්‍රීව් කරන්න chunks entire pages නෙවෙයි. හරි අද අපි කතා කරපු AI retrieval methods වලින් ඔයගලන්ට අයිඩියා එකක් එන්න ඇති කියලා හිතනවා. අපි මෙතන කතා කරේ concept කීපයක් විතරයි. අර blog post එක ගිහලා කියවන්න අනිත් concept ගැන අයිඩියා එකක් ගන්න. සමහර concept clash වෙන්න පුළුවන්. එතකොට ඒක අපි user intent එක satisfaction කරන්න කොහොමද කියලා latest ක්‍රමයට හිතලා ඒකේ අපිට ටෙස්ට් කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ අනිත් දේ තමයි අපි AI overview AI mode එකේ rank වෙන්න අපි Google එකේ organically top 3 rank වෙන්න ඕනේ. top 10 rank වෙන්න ඕනේ. අපිට ඒ retrieval optimization කරලා විතරක් අපිට පුළුවන් AI overviews වල rank වෙන්න. මම එහෙම කළාක් තියෙනවා. එතකොට especially Google වල තියෙන ප්‍රශ්නේ අපිට Google algorithm එකත් එක්ක combine වෙන හින්දා පොඩක් difficulty එකක් තියෙනවා. නමුත් ඔයගොල්ලෝ ChatGPT එහෙම නැත්නම් Perplexity වගේ මේ retrieval optimization කරලා ඔයගොල්ලන්ට rank වෙන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයා AI සහ SEO ෆීල්ඩ් එකේ ඉන්න කෙනා අනිවාර්යෙන් මේ concept ගැන දැනගන්න මේවා ස්ටඩීස් කරන්න. හරි එහෙනම් අපි හම්බෙමු next video එකේ. bye.